දේවානියම්මාන් දේවාලය වෙත පැමිණෙන හින්දු ද්‍රවිඩ මෙන්ම බෞද්ධ බැතිමතුන් පුද පූජා තබා ආශිර්වාද ලබා ගනී. ලෙඩදුක් කරදර කම්කටොළු වගේම දරු සම්පත් නොමැති කාන්තාවන් එම සම්පත් ලබා ගැනීමට දේවානියම්මා දේවාලයට පැමිණ යාතිකා කරවාගෙන පිහිට පතති. කතරගම දෙවිඳුන්ට කරන පූජා ප්‍රාර්ථනා අතිසාර්ථක කර ගැනීමට නම් දේවානියම්මා දේවාලයටත් වල්ලියම්මා දේවාලයටත් පුද පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමට අමතක කරන්න එපා. ශ්‍රී ලාංකික ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු දෙවිවරුන් අතර ප්‍රධානතම දෙවි කෙනෙකු වන්නේ කතරගම දෙවියෝය. බෞද්ධයන් කතරගම දෙවියන් බෞද්ධ දෙවි කෙනෙකු ලෙස අදහන අතර හින්දු සහ ද්‍රවිඩ බැතිමත් වූ කතරගම දෙවියන් හින්දු සහ ද්‍රවිඩ දෙවි කෙනෙකු ලෙස හඳුන්වයි. කතරගම වැඳ පුදා ගැනීමට පැමිණෙන හින්දු බැතිමතුන් මුලින්ම වැඩ සිටි කන්ද වන්දනා කරයි. ඊට හේතුව වන්නේ හින්දු දේවකථා පුරාණය අනුව ස්කන්ධ දෙවියන් ඉන්දියාවේ සිට පැමිණ මුල් කාලීනව වැඩ සිටි කන්දේ වැඩ වාසය කළා යයි පිළිගැනීමයි. දෙවනුව ඔවුන් මැණික්ගඟ වෙත පැමිණ දියනා පිරිසුදු වී මහා දේවාල භූමියට ගොස් ගණදෙවි වන්දනාවේ යෙදෙති. ඔවුහු කතරගම මහා දේවාලයට ගොස් පුද පූජා පවත්වන්නේ ඉන් පසුවයි. දේවානියම්මාන් කෝවිල වන්දනා කරන බැතිමතුන් වල්ලියම්මා දේවාලයද වන්දනා කරති. මහා භාරත දේශය නිජබිම කරගත් දේවානියම්මා කතරගම දෙවියන්ගේ ප්‍රථම භාර්යාවයි. දේවානියම්මාන් දේවිය ලක්දිවට ගොඩ බැස විපරම් කර බලන විටදී කතරගම දෙවියන් ලාංකික වල්ලියම්මා දේවිය සරණ පාවාගෙන සිටින බව දැනගන්න. එනමුදු එතුමිය කතරගම දෙවියන් සමග හෝ වල්ලියම්මා දෙවගන සමග කිසිදු අසමගියක් ඇතිකර ගැනීමට නොගියාය. ඇයද කතරගම දෙවියන් වැඩ සිටින වල්ලි ගුහාව ආසන්නයේම පදිංචි වීමට තීරණය කළාය. කතරගම මහා දේවාලයට දකුණු පවුරෙන් එපිට කොටසේ මහා දේවාලයට යාබදව අදත් දේවානියම්මා දේවාලය පිහිටා ඇත. හින්දු හා ද්‍රවිඩ බැතිමතුන් දේවානියම්මා දේවිය අදහමින් පුද පූජා පවත්වති. දේවානියම්මා දේවාලයට හින්දු බැතිමතුන් ද්‍රවිඩ බැතිමතුන් මෙන්ම බෞද්ධ බැතිමතුනුත් පුද පූජා තබා ආශිර්වාද ලබා ගනී.